හරි අපිට තියෙන්නේ අද කෙටි ප්‍රශ්නයක් ලකුණු දෙක. මේකේ තියෙන්නේ අපිට පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා. මේ සිලින්ඩරයක් තියෙනවා. මොකද්ද පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ? අපි පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ මෙහෙම සිලින්ඩරයක් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේකට කියනවා අපි වක්‍ර පෘෂ්ඨය කියලා. මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨය. වක්‍ර පෘෂ්ඨයේ අපි වර්ගඵලය හොයන්න ගන්න සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි 2πrh කියන සූත්‍රය. එතකොට මේ සූත්‍රය මතක තියෙන්න ඕන. නැත්නම් අපිට මේකේ ලකුණු දෙක ගන්න බෑ. එතකොට 2 එහෙම උදානවා 5 වෙනුවට අපි නියතයක් ගන්න 7/22 කියලා. O level වල 7/22 තමයි ගන්නෙ. අරය දීලා තියෙනවා 7යි කියලා. අපිට කියනවා උස සෙන්ටිමීටර් 20යි කියලා. h කියලා කියන්නේ උස. එතකොට 20යි. මට පේනවා මෙන්න මේ හරස් තුනිතේ මෙන්න මේ 7ට මෙන්න මේ 7 කැපෙනවා. එතකොට දෙවරක් 22 44යි. 44 ඒවා දෙකක් කීයද? 88යි. මෙන්න මේ බිඳුව මෙන්න මෙතනට ගෙනලා දැන් උත්තරේ එනවා 880යි වර්ග සෙන්ටිමීටර් කියලා. ඒකකයේ සෙන්ටිමීටර් වර්ගඵලයක් නිසා අපි දාන්නේ වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට දෙවරක් 22 44යි. 44 වරක් 20 තමයි 880 කියන්නේ. එතකොට මේකට උත්තරේ වෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ 880. එතකොට මේකේ මෙන්න මේ කොටසේ වර්ගඵලය අපිට ඉන්නේ 880 කියලා. එතකොට මේ තමයි ලකුණු දෙක ගන්න සරලයි. ඉතාලම සරලයි.